සුපම සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔබ සියලු දෙනාම ටෙක් විත් CC YouTube channel එකට. මුලින්ම කියන්න ඕනේ ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරලා ඉන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු අද දවසේ අපේ වීඩියෝ එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක හරියටම බලාගන්නේ කොහොමද කියලා. මේක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් කියන ඕනෑම වර්ගයක ඩිවයිස් එකකට පොදු කාරණයක්. මුලින්ම ඔයාගේ ඩිවයිස් එකේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන this PC කියන ෂෝට්කට් එක ඕපන් කරගන්න. ඊළඟට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන පහළ රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. මේකේ පහළම තියෙන ප්‍රොපර්ටිස් කියන මෙනු එක ක්ලික් කරගන්න. ඊළඟට ඔයාලව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන ඔයාලට පේනවා ඇති ප්‍රොසෙසර් එකේ ටයිප් එක, ඒ වගේම ප්‍රොසෙසර් එකේ ජෙනරේෂන් එක හා ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඩිවයිස් එකේ RAM එක, ඒ වගේම සිස්ටම් ටයිප් එකත් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ ප්‍රොසෙසර් ගැන කතා කරන නිසා ඒ ගැන වැඩියෙන් බලමු. මෙතන මේ සිස්ටම් කියන එකේ ප්‍රොසෙසර් කියන එකේ Intel Core i5, ඒ වගේම ඉලක්කම් කිහිපයක් සහ ඉංග්‍රීසි අක්ෂර වලට දැක ගන්න පුළුවන්. මෙතන මේ Intel කියන්නේ ප්‍රොසෙසර් එකේ වර්ගය. මෙතන Intel වෙන්න පුළුවන්, ඒ වගේම Ryzen වගේ එකක් එන්නත් පුළුවන්. එතකොට මේ i5 කියලා තියෙනවා. මෙතන ප්‍රොසෙසර් එක i5 කියලා තමයි කියන්නේ. මෙතන i3, i7, ඒ වගේම Core 2 Duo, Core 2 Quad වගේ වෙන්නත් පුළුවන්. එතකොට මේ ඉලක්කම් හතර සහ ඉංග්‍රීසි අක්ෂරය මොකක්ද? මේ ඉලක්කම් හතරෙන් පිටිපස්සේ ඉලක්කම් තුන අයින් කරාට පස්සේ මුලින් එන එකෙන් තමයි ජෙනරේෂන් එක කියන්නේ. ඒ කියන්නේ මෙතන 8 ඉලක්කම. ඒ කියන්නේ මේක 8 ජෙනරේෂන් එකක්. මෙතන 1 ඉඳන් 13 දක්වා එන්න පුළුවන්. i5 first gen, second gen, third gen, ඔය වගේම 13 gen දක්වා එන්න පුළුවන්. ඊළඟට මේ පිටිපස්සේ තියෙන අක්ෂරය මේකේ තියෙන්නේ U අකුර. ඒ කියන්නේ මේක U සහ H වශයෙන් එන්න පුළුවන්. U කියන්නේ ultra low power. මේවා කුඩා හෝ සැහැල්ලු පරිගණකවල බැටරි ආයු කාලය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්න තමයි මේ U ප්‍රොසෙසර් තියෙන්නේ. ඒ කියන්නේ මේවා භාවිතා කරන්නේ සැහැල්ලු, ඒ වගේම performance අඩු පරිගණකවල. ඒ වගේම මෙතන H අක්ෂරය આવොත් ඒකෙන් කියන්නේ high performance කියලා. මේවා ගේමින් හා content creating වගේ performance වැඩියෙන් අවශ්‍ය පරිගණකවලට භාවිතා කරනවා. ඊළඟට මෙතන මේ GHz වලින් පෙන්වන්නේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක. සාමාන්‍යයෙන් ඩෙස්ක්ටොප් පරිගණකවලට සාපේක්ෂව ලැප්ටොප් පරිගණකවල ස්පීඩ් එක අඩුයි. ඊළඟට මෙතන ඔයාලට installed memory, එහෙම නැත්නම් RAM එක බලා ගන්න පුළුවන්. මගේ 16GB කියලා ඔයාලට පේනවා ඇති. ඒ වගේම සිස්ටම් ටයිප් එක විදිහට 64 bit operating system මෙතන පෙන්වනවා. සාමාන්‍යයෙන් පරණ පරිගණකවල මේක 32 bit operating system එකක් ආවා. නමුත් නවීන පරිගණකවල මේක 64 bit තමයි එන්නේ. ඒ වගේම මෙතන දකුණු පැත්තේ කෙළවරේ ඔයාලට Windows 10 කියලා පෙන්වනවා ඇති. මේ තමයි ඔයාලගේ පරිගණකයේ install කරලා තියෙන operating system එක. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. ඔබ සියලු දෙනාටම ජය වේවා.